හායි ලයිෆ් විත් දිලීපා channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆුඩ් හාබර් එකට අලුතෙන් ඕපන් කරපු. ඉතින් අද අපි ආවේ ඕපන් කරපු එක දාට පහුවෙනිදා. ඉතින් එදාත් මාර ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියා. හරිම ලස්සනයි. මේ ඉතින් ඔයගොල්ලෝ එන්නකෝ මාත් එක්ක ඇතුළට ගිහිල්ලා බලන්න. ඉතින් මේ ෆුඩ් හාබර් එක තියෙන්නේ පෝට් සිටි එකේ ඩියුටි ෆ්‍රී එකට යහපැත්තේ අලුතෙන් හදලා තියෙන්නේ. බිල්ඩින් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනට ඉන්ටීරියර්ස් කරලා තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් එන්නකෝ විදියට මාත් එක්ක ගිහිල්ලා බලන්න. ඔයගොල්ලෝත් ඇවිල්ලා try කරන්න. ඉතින් යමුකෝ අපි එහෙනම් ওই විදියට ඇතුළට එදා මේ අපි ආපු දවසේ ඒගොල්ලෝ සර්ප්‍රයිස් කරලා තිබ්බා එන අයව. ඉතින් එදා මේ වගේ ෂෝ එකක් පෙන්නුවා කපල්ස් එකක් සෝන් එකකට dance කරා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලන් අහන්නකෝ මේක. ඉතින් එදා ඇවිල්ලා හිටිය ඔක්කොම සර්ප්‍රයිස් කරේ ඔය විදියට තමයි. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක ඇතුලේ තියෙන ෆුඩ් කෝට් ටික. ඉතින් ওই වගේ ඩොමිනස් එක තියෙනවා. ඉතින් ෆුඩ් කෝට් ගොඩාක් තියෙනවා. මම ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්නගෙන යද්දී ඔයගොල්ලන් බලාගෙන යන්න පුළුවන්. හොටෙල් කීපයක් තිබ්බා, රෙස්ටුරන්ට් ඒ වගේ එක එක නම් තියෙන ෆුඩ් කෝට් ගොඩාක් තිබ්බා. ඉතින් ගොඩාක් කෑම වර්ග තියෙන තැන් තියෙනවා. ඔයගොල්ලන්ට ඔක්කොම try කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම යන්න. මම ආරාධනා කරනවා යන්න කියලා ගිහිල්ලා බලන්න. සතිය අන්තේ ඔයගොල්ලන්ට පුළුවන් වීකෙන්ඩ් එකේ ගිහිල්ලා enjoy කරලා කෑම try කරලා එන්න. ඇත්තට එතෙන් ගියාම මාරම ෆීලින් එකක් දැනෙන්නේ. හරියම නිදහසේ එතෙන් ඉඳගෙන බබාලත් එක්ක උනත් ගිහිල්ලා දවස ගත කරලා එන්න පුළුවන්. මාරම හුලන් තියෙන හරිම සනීපයි එතෙන්ට ගියාම. ඉතින් ඔතන තවත් තියෙන්නේ හොටෙල් එකක්, රෙස්ටුරන්ට් එකක්. ඉතින් බලන්න හරිම ලස්සනට තව එතන එහා පැත්තේ බිල්ඩින් ටිකක් හැදෙනවා. දැනට ගොඩාක් මේ ඕපන් කරලා තියෙන්නේ ෆුඩ් කෝට්. ඉතින් මෙතනත් මියුසික් මේ ප්ලේ කරනවා. ඉතින් එන අයව ওই විදිහට තමයි ඒගොල්ලෝ මේ පිළිගන්නේ. ඇත්තට මේ පැත්තෙන් මියුසික් ඇහෙද්දි හිතට හරි සැනසීමක් දැනෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගිහිල්ලාම බලන්න හරිම ලස්සනයි. මම ඉතින් මේ වීඩියෝ එක දැම්මේ අලුතින් ඕපන් කරේ. ඒතර මෙහෙම දැක්කම තමයි කාටත් යන්න හිතෙන්නේ. ඉතින් මේවා දැක්කම ගොඩක් අය සමහර අය දන්නේත් නැහනේ. ඉතින් ඒ නිසා ගිහිල්ලාම බලන්න. මෙතනත් තියෙන තව අවුට්ලට් එකක්. ඔය වගේ රෙස්ටුරන්ට් ගොඩාක් තියෙනවා. බැරිස්ටා එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ ඔක්කොම ඒගොල්ලන්ට තට්ටු දෙකකට හදලා තියෙන්නේ. උඩ තට්ටුවට ගියාම මාරම ලස්සනයි. හරිම ලස්සනට ඉන්ටීරියර් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ගිහලා try කරන්න. ඉතින් අපිත් වටේ ඇවිදලා ඔයගොල්ලන්ට මේ පේනවනේ මියුසික් එක ඇවෙනවනේ ඒගොල්ලන්ගේ. ඉතින් මෙතන තියෙන ඩොමිනෝස් එක. ඉතින් අපි එදා වටේ ඇවිදලා තැන් කීපයකිනුත් කැම try කරලා අපි ඩොමිනෝස් එකට ගියා. ඩොමිනෝස් එකේ පීස් එකක් කන්න ඕනි කිව්වා. ඒකේ අලුතෙන් ආපු පීස් එකක් තියෙනවා චීස් දාපු. ඉතින් ඒක මේගොල්ලන්ට කන්න ඕනි කියලා අපි එතෙන්ට ගිහිල්ලා ඕඩර් එක දැම්මා. ඉතින් බලන්න එතනත් උඩ හදලා තියෙනවා හරිම ලස්සනට. එතෙන්ට ගියාම මාරු ළඟ මේ තියෙන්නේ අපි ඕඩර් කරපු පීසා එක.
ඉතින් අර මැදට චීස් පුරවලා තියෙන පීස් එක ඔය විදිහට පීස් එක ඕඩර් කරලා අපිට ඒක ඒගොල්ලෝ ඕඩර් එක ලැබෙනකන් අපි උඩට වෙලා හිටියව බලන්න හරිම ලස්සන උඩට ගියාම මාරම ලස්සනට පේනවා. ඉතින් ওই විදිහ තමයි දැන් අපේ පීස් එක ඉතින් ඔන්න ආවා. දැන් අපි බලමු අපි පීස් එක try කරන්නේ කොහොමද කියලා බලන්නේ පීස් එක අලුතින් ඒගොල්ලන්ගේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන පීස් එක මැදට චීස් පුරවලා තියෙන්නේ. ඉතින් මේ මාරම රසයි මේ පීස් එක. ඉතින් මැද පීස් කෑල්ලක් අරන් මැදින් චීස් ගාගෙන තමයි කන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ගිහලා try කරන්න. ඉතින් අපි වීඩියෝ එකත් ඉක්මනට දාන්න ඕනින්ද ඉතින් මේ විදිහට පීස් එක try කරන තමයි ඕගොල්ලන්ට වීඩියෝ එක දැම්මේ. එහෙනම් ඕගොල්ලෝ ෆුඩ් හාබර් එකට ගිහිල්ලා එතන ෆුඩ් කෝට් වලට ගිහිල්ලා කෑම try කරලා බලන්න. ওই විදිහට තමයි බාන මැද චීස් තියෙනවා. චීස් එක ඒක දවරගෙන කන්න තියෙන්නේ ඩොමිනෝස් එකේ තියෙන අලුත් පීස් එක. මාරම රසයි. ඕගොල්ලෝ try කරලා බලන්න එහෙනම්. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. like කරන්න, comment කරන්න. එහෙනම් ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ සියලු දෙනාටම bye.